මම පිල්ලයන් සමග විනාඩි 30ක් පමණ සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපි දෙන්නාට සවන් දෙමින් එතන රැඳී හිටියා. සාමාන්‍යයෙන් නීතිඥවරයා ලෝකේ පුරාම නීතිඥවරයෙක් තමන්ගේ සේවාලාභියා සමග කරන සාකච්ඡාව රාසිගත දෙයක්. එය අන්පාර්ශයන් දැන් නොගත යුතු දෙයක්. ඒ නිසා තනියමයි කතා කරන්න දෙන්නේ. මම මේ බව සඳහන් කළත් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාව සාමාන්‍යයෙන් සැකකරුවෙකුට රැඳවියෙකුට ලැබිය යුතු නීතියෙන් ලබා දී තියෙන අවස්ථාව ඒ අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කළා. කමක් නැහැ. ඒකේ එක දෙයක් වුණා. අද මා මේ හෙලිදරව් කරන සියලුම දේට සාක්ෂිකරුවන් 4 දෙනෙක් ඉන්නවා. පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපේ සම්පූර්ණ සංවාදය අසාගෙන හිටිය නිසා. පිල්ලයන් හඬා වැටෙමි. කඳුළු ගලා කඩා වැටෙද්දී මගෙන් ඇහුවා මම කොටින්ගෙන් වෙන් වෙලා හමුදාවත් එක්ක එකතු වෙලා මගේ ජීවිතේ පරදුවට තියලා කොටි පරාජය කරන්න සටන් කරා. එදා කොටියගේ පැත්තේ හිටිය අය සමහරව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. සමහරව අද දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. තවත් සමහරව NGO නායකයන් වෙලා ඉන්නවා. තවත් සමහරව පිටරටේ ඉඳන් අදටත් ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියට අරන් යනවා. මේ කිසිම කෙනෙකුට ආණ්ඩුවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව විතර එයා කියනවා මාව අවුරුදු 5ක් රඳුන් නියෝග දාලා රඳවගෙන ඉඳලා අන්තිමට නඩුවක් දාන්න සාක්ෂි නැහැ, නඩුවක් කරගෙන එයාමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා අධිකරණයම තීරණය කරලා නඩුව අකුල ගත්තා. දැන් ආයෙත් වතාවක් රඳුන් නියෝගය ගහලා තියෙනවා. තව අවුරුදු කීයක් මට ඉන්න වෙයිද දන්නේ නැහැ. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න රට වෙනුවෙන් ජීවිතයේ පරදුවට තබා සටන් කරපු නිසාද මට මෙහෙම සලකන්නේ කියලා ඊටාම හැඟිම්බරව මගෙන් ප්‍රශ්න කළා.